පසුගිය දිනක ඇමරිකාව විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරවලට පිළිතුරු ලෙස ඉරානයේ අනතුරු අඟවලා තිබුණා කටාර්හි ඇමරිකානු කඳවුරු වෙත මිසයිල් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව. ඒ අනුව කටහරිහි අල් උදෙයිද් ප්‍රදේශයේ එක්සත් ජනපදයේ විසින් පවත්වාගෙන යන ඇමරිකානු කඳවුරකට ඉරානය ප්‍රහාර එල්ල කළා තියෙනවා. ඔවුන් මේ සඳහා භාවිතා කරලා තියෙන මිසයිල් සංඛ්‍යාව ඇමරිකාව ඔවුන්ගේ න්‍යෂ්ටික බලාගාර විනාශ කිරීමට යෙද වූ බෝම්බ සංඛ්‍යාවට සමාන බවත් ඉරානය විසින් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රහාරයත් එක්ක මැද පෙරදිග වෙත ප්‍රයාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා 5ක්ද වෙනත් ගුවන් තොටුපළවල් වෙත හරවා යවා තිබෙනවා. මස්කට් ගුවන් තොටුපළට ගුවන් යානා 2ක්, ඩුබායි ගුවන් තොටුපළට ගුවන් යානා 2ක්, රියාද් ගුවන් තොටුපළට ගුවන් යානා 1ක් බැගින්. ඉරානය කටාර් වෙත එල්ල කළ ප්‍රහාරය ගැන සඳහන් කරේ මිත්‍රශීලී රටක් වන කටාර් රාජ්‍ය සඳහා එල්ල කළ ප්‍රහාර එහි ජනතාව ඉලක්ක කර නොමැති බවත් ඔවුන් සමග ඓතිහාසික සම්බන්ධතා පවත්වා ගැනීමට කැපවී සිටින බවත් එමෙන්ම මේ ප්‍රහාර එල්ල කළේ ඇමරිකානු කඳවුරු ඉලක්ක කරගෙන දියත් කළ බවත් ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා. නමුත් කටාර් රජය මේ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිමින් කිව්වේ මේ ප්‍රහාරය ඔවුන්ගේ රටේ සෛරීභාවය මෙන්ම ගුවන් අවකාශයේද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය වූ බැවින් ඍජුවම මේට ප්‍රතිචාර දැක්වීමට ඔවුන්ට අයිතියක් තියෙනවා කියලා. මේ වෙද්දිත් රටවල් රැසක් මේ ප්‍රහාරයේ දැඩි ලෙස හෙලා දකිනවා. එක්සත් අරාබි එමිරාජ්‍යය සෞදි අරාබියද මේ ගැන නිවේදන නිකුත් කරමින් මේ ප්‍රහාරයේ දැඩි ලෙස හෙලා දැක තියෙනවා. නත් අල් උදේ ගුවන් තොටුපළට ඉරානයේ ප්‍රහාර එල්ල කරනවා කියලා නිවේදනය කරපු අවස්ථාවේ ලෙබනන් අමාත්‍යවරයෙකු වූ නවාබ් සලාම් කටාර් වෙත ගමන් කරමින් සිටියා. ඔහුවද වෙනත් ගුවන් තොටුපළක් වෙත රැගෙන ගොස් තියෙනවා ප්‍රහාරය දියත් කිරීමට කලින්. දැනට ඇතිවී තිබෙන තත්ත්වයේ හේතුවෙන් කයිරෝ සහ අරාබි ගල්ෆ් රටවල් අතර ගුවන් ගමන් අවලංගු කර ඇති බව ඊජිප්තු ජාතික ගුවන් සේවාව දැනුම් දී තිබෙනවා.